හායි යාළුවනේ උදේම නැගිටලා තේ එකක් බොන එක අපි හැමෝගෙම පුරුද්දක්නේ. ඉතින් මමත් ඒ විදිහට තේ එකක් හදාගන්න තමයි හදන්නේ. හස්බන්ඩ්ටයි මටයි ඉතින් බබාට කොත්තමල්ලි එකක් හදන්න තමයි හදන්නේ. එයා කිරි පිටි එහෙම තාම බොන්නේ නැහැ. කොත්තමල්ලි දුන්නොත් විතරක් ටිකක් බොනවා. මේ කහට ඒවා බොන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා එයාට එහෙම හදලා ඉතින් අපි උදේ දවස පටන් ගන්න හදන්නේ තේ එකකින්. ඉතින් ඔයාලත් එහෙමද කියලා කියන්න. ඔයාලා මොකද්ද බොන්න කැමතිම පානය කියලාත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි මේ විදිහට අද දවස පටන් ගත්තා. ඉතින් අද උදේට කන්න මම හිතුවේ හදන්න රොටි හදලා අල හොද්දක් හදන්න. මොකද බබාටත් එක්ක හොඳයි කියලා. ඉතින් මේ වීඩියෝ එක කරන දවසේ වැස්සේ නෑ. හැබැයි මම මේකට වොයිස් ඕවර් කරනකොට හොඳටම වහිනවා උදේ ඉඳන්ම. ඉතින් ඒ වහින සද්ද ඔයාලට ඇහෙනවා ඇති. ඉතින් සෝරි ඒකට. ඉතින් මම දැන් හදන්නේ මේ විදිහට අල ටික කපලා දාගෙන ඒකට ලුණුත් එකතු කරගත්තා, සුදු ලුණුත් එකතු කරගත්තා, පොල් කිරිත් දාගන්නවා. මම ඉතින් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් විදිහක් තමයි මේ හොයාගන්නේ. මොකද ඉක්මනට කරගන්න ඕන නිසා. ඊට පස්සේ දැන් මේකට මම මිරිස් කුඩුයි 3-5 කුඩුයි කහ කුඩුයි එකතු කරලම ලිපේ තියාගන්නවා. මම මිටි කිරි ටික දැම්මේ නෑ. දිය කිරි වලින් තමයි මේක මම උයාගන්නේ මුලින්ම. මොකද එතකොට රසයිනේ. නැත්නම් වතුර දාලා අල හොද්ද හදාගන්නත් පුළුවන්. ඉතින් ඒකට වඩා දිය කිරි එකතු කරගන්න එක ගොඩක් රසයි. ඉතින් බලමු අපි අල එකේ රස කොහොමද කියලා. දැන් මේකට මම කලින් කිව්වා වගේ මිරිස් කුඩුයි 3-5 කුඩුයි කහ කුඩුයි එකතු කරලා ලුණු ටිකකුත් දාලා ලිපෙන් තියාගන්නවා. ඉතින් මේ 3-5 කුඩු එක අම්මම තමයි ගෙදර හදන්නේ. ඉතින් දැන් අපේ අල හොද්ද හරි. දැන් මේක තැම්බිලා තියෙන්නේ. මම දැන් මේ වෙලාවේ මිටි කිරි ටික එකතු කරගෙන ඒක උතරවා ගන්න තමයි හදන්නේ. දැන් අපිට තියෙන්නේ රොටි ටික හදාගන්න. ඉතින් ඒකත් හදාගෙන බලමු. ඉතින් යාළුවනේ රොටි ටිකත් හදාගත්තා. ඉතින් දැන් බලන්නකෝ අල හොද්ද කොහොමද කියලා තෙල් බේරිලා තියෙනව නේද? ඉතින් හරිම රස ඇති කියලා හිතනවා. තාම කෑවේ නෑ. දැන් ඉතින් අපි රස බලන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ මම හදපු මෝර මිරිස් එක. තාම චුට්ටක් වේලෙන්න මදි. ඉතින් වැස්සනේ ඒකින්ද හවසට වහිනවා. ඉතින් ඒක අවුෙන් තියාගන්න වෙලාවකුත් නෑ. ඉතින් මම කලින් වීඩියෝ එකේ මේක දාලා තියෙනවා මම හැදුවේ කොහොමද කියලා. ඉතින් බලපු නැති යාළුවෙක් ඉන්නවනම් ඒකත් බලන්න. ඉතින් දැන් අපි කාලේ ඉවර වෙලා මම මේ යන්නේ බබාගේ හොදපු රෙදි ටික වේලන්න. ඉතින් එයාගේ උදව්වත් එක්ක තමයි මම මේක කරන්නේ. ඉතින් ඔයාලට පේනවද එයා කොච්චර මට උදව් කරනවද කියලා? එයා මේ වැඩේට ගත්තේ නැත්නම් එයා කරන්නේ අර රැකේකට දාන ටික ඔක්කොම ආයෙ ඇදලා බිමට දාන එක. ඉතින් ඒක නිසා මම කියනවා බේස්මේ තියෙන ටික මට අරන් දෙන්න මම වෙලෙන්ට දාන්නම් කියලා. ඉතින් ඔන්න ඔහොම කොහොම හරි රෙදි ටිකක් මම මේ විදිහට වේලා ගත්තා. බලන්නකෝ. ඉතින් රැක් එකේ මම රෙදි ටික දාගත්ත ලස්සන. මම රැක් එකට උනත් රෙදි දාන්නේ එක පැත්තකට කලිසම් ටිකයි අනිත් පැත්තට ටී-ෂර්ට් ඒ වගේ ඒවා එහෙම වෙන් කරලා දාන්නේ. ඉතින් මට එතකොට සතුටුයි එහෙම වැඩ කරලා ආයේ ඒක දැක් ගැන බලනකොට. ඉතින් අපේ ඇඳුම් ටිකත් මම එළියෙන් අවුව තිබ්බ නිසා දාගත්තා. දැන් මම මේ හදන්නේ ගේ අතු ගන්න. ඉතින් බබා දැන් පොඩ්ඩක් බයිය ගත්තා. ඉතින් ඒක නිසා මේ වැඩ ටික මට කරගන්න ලේසි. ඉතින් ඒත් එක්කම ගේ ටිකක් මොප් කරගන්නත් ඕන. ඉතින් ඒකත් කරගන්න තමයි මම මේ හදන්නේ. මොකද බබා දැන් බිම තියෙන ඒවා හරියට අරගෙන කටේ දා ගන්නවා. කොච්චර කිව්වත් එයා ඒකම තමයි කරන්නේ. ඉතින් දැන් බබා ඇහැරුණා. දැන් මම මේ මුදරස් පළම් ටිකක් සෝදලා ගත්තා එයාට දෙන්න කියලා. ඉතින් ඊට පස්සේ මම බබාව නාවලා එයාව නිදි කෙරෙව්වා. මේ දැන් එයා ඇහැරුණාට පස්සේ මේ දවස්වල ඉතින් අඹ තියනවානේ ගොඩක්. ඉතින් මමත් අඹ ගෙනාවා. ඉතින් බබාට නම් දුන්නට එයා මේවා කන්නේ නෑ.
ඉතින් මම මේකට සීනි චුට්ටක් එකතු කරලා දෙන්න තමයි හදන්නේ. කයිද කියලා බලන්න. චූටිවට කපලා දාලා. ඉතින් කියන්න සතුටුයි යාළුවනේ. එයා සීනි දාලා දීලත් කෑවේ නැහැ. ඉතින් අපේ ඩිනර් එක මාළු මිරිස් තෙල් දාලා චිකන් හදලා මේ පහුවදා මම යන්නේ ටවුන් එකට බබාගේ බර්ත්ඩේ එකට බඩු ටිකක් ගන්න. ඉතින් ඒකේ මේ පළවෙනි දවසේ වැඩ තමයි මේ. මම ගිහිල්ලා එයාගේ ඇඳුමුයි බර්ත්ඩේ එකට චූට්ටක් ඩෙකරේෂන් කරන්න ඒ බඩු ටිකයි අරගෙන එන්න තමයි මම මේ ටවුන් එකට යන්නේ. ඒ ටික මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්නම්. ඉතින් යාළුවනේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. Thank you වීඩියෝ එක බැලුවට.